හරි. අයබෝන් දෙවදේ. අද මේ වීඩියෝ එක කිරීමේ අරමුණ තමයි හරි ඔයාලගේ විභාග පේපර් එකේ තියෙන සමතුලිතතාව පාඩමත් එක්ක සම්බන්ධ වෙන ෆිසිකල් පාඩමක් වන චාලක රසායනයේ පාඩමේ අපිට හම්බෙන පෙළ සෙවීම කියන පැට්‍රිකල් 3. හරි පෙළ සෙවීම සම්බන්ධ පැට්‍රිකල් 3ක් තියෙනවා අපිට. අන්න ඒ පැට්‍රිකල් 3 සම්බන්ධයෙන් කතා කරන එක තමයි මේ අද මේ වීඩියෝ එකේ අරමුණ. හරි ඒතර මම සම්පූර්ණයෙන් මේ පැට්‍රිකල් සම්බන්ධයෙන් තියෙන සියලුම කොටස් ටික පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. හරි ඒ නිසා හොඳට පැහැදිලිව මේ වැඩි අල්ල ගන්න අමාරු දෙයක් නෙවෙයි. අර පරණ අවුරුදු වල මේ දැන් මේ කතා කරන කොටසින් ටිකක් පරණ අවුරුදු වල ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න අහලා තියෙනවා. 2004 ඒ වගේ අවුරුදු වල ඒගොල්ලෝ අපි මේ පෙළසීම සම්බන්ධ පැට්‍රිකල් හරහා අපෙන් ප්‍රශ්න අහලා තියෙනවා. වර්තමානයේ මෑත කාලීන පේපර්ස් වල නම් වැඩි නැහැ. ඒත් අපිට අහන්නේ නැහැ කියන තැනටපත් කරන්න බෑ. ඒ නිසා අපි ඒක සාකච්ඡා කරගෙන යමු. හරි. මුලින්ම මම මේ පළවෙනි පැට්‍රිකල් එකට එන්න කලින් මෙන්න මෙහෙම දෙයක් ගැන පොඩ්ඩක් ඔයාලට කියලා ඉන්නම්. ඒක ලොකු දෙයක් නෙවෙයි. බොහොම සරල තරකයක්. හරියට මේක අවබෝධය තියෙනවද කියලා ඔයාලා පොඩ්ඩක් බලන්න. ඔයා දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක සෙට් එකක් හරි ප්‍රතිඵල බවට පත්වීමක්. අපි දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක සෙට් එකක් ප්‍රතිඵල බවට පත්වීමක්. එතකොට ඔයාට පුළුවන් හරි මේ ප්‍රතික්‍රියාවේ ස්පීඩ් එක එහෙම නැත්නම් අපි කියනවා ශීඝ්‍රතාවය මයින්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි ප්‍රතික්‍රියක පැත්තෙන් මයින්න පුළුවන්. එහෙම වුණා නම් මේක මොකක් වෙනවද? ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය වෙනවා. ප්‍රතිඵල පැත්තෙන් මයින්නවා නම් මේක ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවය වෙනවා. දැන් මගේ මේ කතාවට මම මේක පාවිච්චි කරන්නේ ප්‍රතිඵල පැත්තෙන් ස්පීඩ් එක මැනීම සම්බන්ධයෙන් සිද්ධියක්. එහෙම වුණොත් අපි ස්පීඩ් එක ගන්න පුළුවන් කොහොමද? එහෙම වුණොත් අපිට ස්පීඩ් එක ගන්න පුළුවන් ප්‍රතිඵල සෑදුණු ප්‍රමාණය බෙදනවා ඊට ගත වූ කාලය. හරිනේ? ප්‍රතිඵල සෑදුණු ප්‍රමාණය බෙදනවා ඊට ගත වූ කාලයෙන්. එතකොට ඔයාලට පුළුවන් මොකද්ද? මේකේ ප්‍රතිඵල පැත්තෙන් ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවයම ඉන්න පුළුවන්. කතාව හරිනේ? හරි. දැන් ඔයා පුතේ හිතන්න ඔයා මොකක් හරි මෙතඩ් එකක් පාවිච්චි කරලා. දැන් පාවිච්චි කරන මෙතඩ් එක මොකක්ද කියන එක හිතන්න යන්න එපා. ඔයා මොකක් හරි මෙතඩ් එකක් පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රතිඵල සෑදුණු ප්‍රමාණය ඔයා නියත කරගත්තොත් හරි මෙන්න මේ ප්‍රතිඵල සෑදිච්ච ප්‍රමාණය ඔයා මොකක් හරි මෙතඩ් එකක් පාවිච්චි කරලා ඔයා නියත කරගත්තොත් හරි මොකක් වෙනවද? එහෙම වුණොත් මේ ශීඝ්‍රතාවයේ සමානුපාතික වෙනවා එකයට මොකද්ද? කාලයට. හරි මේ ශීඝ්‍රතාවයේ සමානුපාතික කරන්න පුළුවන් අපිට එකයට කාලයට. ඒ මොකක් කරගත්තා නන්ද? මෙන්න මේ සෑදුණු ප්‍රතිඵල ප්‍රමාණය මොනා කරගත්තා නන්ද? නියත කරගත්තා නම්. හරි මම හිතනවා කතාව තේරුම් නැති කියලා. දැන් ඕක පාවිච්චි කරලා තමයි අපි ඉස්සරහට මේ පැට්‍රිකල් එක කතන්දර සාකච්ඡා කරගෙන යන්නේ. හරි. පළවෙනි පැට්‍රිකල් එක තමයි මෙන්න මේක. හරි අමාරු දෙයක් නෙමෙයි මාරු ලේසි මේක. හරි ලොකු අමාරු කිසිම දෙයක් නැහැ. මේක තමයි පළවෙනි පැට්‍රිකල් එක. පළවෙනි පැට්‍රිකල් එකේදී කරන්නේ මෙන්න මෙහෙම දෙයක් පුතේ. ඔන්න හොඳට වැඩි අල්ල ගන්න අමාරු දෙයක් නැහැ. හරි. ඒතර පළවෙනි පැට්‍රිකල් එකට දාලා ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේක. ඔයා Na2H2O3 ටිකක් අරගෙන හරි. ඔයා ඒක HNO3 අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරද්දී NaNO3 ලවණය හැදෙනවා. ඊට අමතරව SO2 වායුව පිට වෙනවා. ඊට අමතරව සල්ෆර් තැන්පත් වෙනවා. ඊට අමතරව ජලයක් පිට වෙනවා. ප්‍රතික්‍රියාව මම හිතනවා කම්ප්ලීට් වලට පේනවා ඇති. ඔව් ප්‍රතික්‍රියාව පේනවා. හරිද? දැන් එතකොට මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් අපි තුලිත කරමුද? සෝඩියම් දෙකක් නිසා මෙතන දෙකක් දාන්න, නයිට්‍රජන් දෙකක් නිසා මෙතන දෙකක් දාන්න. හයිඩ්‍රජන් දෙක හරි, සල්ෆර් දෙක හරි බැලන්ස් නේ. හරි මේක තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් ඔයා හිතන්න මේ ප්‍රතික්‍රියාවේ මට මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ මම ශීඝ්‍රතා ප්‍රකාශනය ලියුවොත් එහෙම R සමානයි K වාරයක් Na2H2O3 සාන්ද්‍රණයේ වාරයක් ඊළඟට HNO3 සාන්ද්‍රණයේ වාරයක්
මම මෙයාගේ බලය ගන්නම් x මෙයා ගන්නම් y කියලා. මොනවද මේ xy කියලා කියන්නේ? x කියලා කියන්නේ එතකොට මොකද්ද? Na2H2O3 අනුබද්ධයෙන් හරි පෙළ අපිට ගන්න පුළුවන් x කියලා HNO3 අනුබද්ධයෙන් පෙළ අපිට ගන්න පුළුවන් y කියලා. දැන් මම හොයන්න try කරන්නේ ප්‍රැක්ටිකල් එකක් පාවිච්චි කරලා මෙන්න මේ xy මෙන්න මේ yy තමයි මම හොයන්න try කරන්නේ. ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් මම කරන්නේ. හරි ඔන්න හොඳට වැඩේ අල්ලගන්න. මම සෝඩියම් තයෝසල්ෆේට් සාපේක්ෂව පෙළ හොයන්න යනවා නම් මම මෙයාව වෙනස් කර කර ඒ කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට් වෙනස් කර කර හරි වෙනස් කර කර මේකේ ශීඝ්‍රතාවයම ඉන්න ඕනේ. ඒකෙදි මම සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ ශීඝ්‍රතා නියතේ කොහොමත් නියතයිනේ. HNO3 ප්‍රමාණය මොනා කරගන්නද මම? නියත කරගන්න මම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මම කරන්නේ මෙයාගේ පෙළ නම් හොයන්න යන්නේ මෙයාව වෙනස් කර කර අනිත් කට්ටිය නියත කරනවා. මම බැරි වෙලා හරි හොයන්න යන්නේ ඔයා හිතන්නක මෙයාව කියලා. එහෙනම් මම කරන්නේ මෙයාව වෙනස් කර කර ඉතුරු එක්කෙනාව නියත කර ගන්නවා. සරලව කියනවා නම් ඔයා පෙළ හොයන්න සූදානම් වෙන කෙනා ඉන්නවනේ. ආන්ගේ පෙළ හොයන්න සූදානම් වෙන කෙනාව තමයි වෙනස් කරන්නේ. අනිත් කට්ටිය නියත කර ගන්න ඕනේ නැත්තම් බෑනේ. ඔන්න ඔක තමයි අපි කරන්නේ. එතනදී මම දැන් ශීඝ්‍රතාවයම ඉන්න එපයි. මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මේකෙදී මට එකපාරට මේ පැත්තෙන් ස්පීඩ් එක මැනගන්න හැකියාවක් නැහැ. මොකද මට ප්‍රැක්ටිකල් එකක් විදිහට ඇහැට පේන්නේ නැහැ නේ මේගොල්ලෝ. මම කරනවා මෙන්න මෙතන හැදෙනවා මෙන්න මේ ප්‍රතිඵල සෙට් එකෙන් මට යම් ප්‍රතිඵලයක් හැදුනා කියලා මගේ ඇහැට පේන ප්‍රතිඵලය තමයි මොකද්ද? සල්ෆර්. එහෙනම් මම try කරන්නේ මෙන්න මෙතන හැදෙන සල්ෆර් ප්‍රමාණය මොනා කරගන්නද? හැදාර මම මුලින් කියලා දුන්නා වගේ R සමානුපාතිකයි 1ට T වෙන්න නම් ඔයා එතන හැදෙන ප්‍රතිඵල ප්‍රමාණය නියත කරගන්න ඕනේ. එහෙනම් මම මේ ප්‍රැක්ටිකල් එකේ හැදෙන සල්ප ප්‍රමාණය හැම වෙලේම මොනා කරගන්න උත්සාහ කරනවද? නියත කරගන්න උත්සාහ කරනවා. ඒකෙදි මම කරන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. මෙහෙමයි. කෙනෙක්ට කියන්න පුළුවන් ආයෙක හරිස ගැටලුවක් නැහැනේ. ඔයාට තියෙන්නේ මෙන්න මේ දෙන්න කලවම් කරනකොට හැදෙන සල්ප ප්‍රමාණයෙන් මැනලා ඒක හැම වෙලේම එකම සල්ප ප්‍රමාණයෙන් මැනෙන්න හදාගන්නයි තියෙන්නේ කියලා. ඔයා හිතන්න ප්‍රැක්ටිකලි ඔය වැඩේ කරද්දී අපිට කරන්න පුළුවන්ද කියලා. හරි. නියත සල්ප ප්‍රමාණයක් හදාගන්න කොහොමද අපි හරි සරෙන් සරේ මේකෙන් සල්ප වෙන් කර කර මැන ඔය ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගිකව කරන්න බෑ. බැරි හින්දා අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා ගන්නවා බීකරයක්. බීකරයක් අරගෙන පොඩි කොළ කෑල්ලක් අරගෙන මේ කොළ කෑල්ල අපි ගහනවා මෙන්න මෙහෙම කතිරයක්. පොඩි මාක පෙන් එකක් අරගෙන මෙන්න මෙහෙම කතිරයක් ගහනවා. කතිරයක් ගහලා මෙන්න මේ කොළ කෑල්ල අලවනවා මෙන්න මේකේ අඩියේ. හරි මෙන්න මේ කොළ කෑල්ල අලවනවා මෙන්න මේකේ අඩියේ. දැන් මම කරන්නේ මෙන්න මේ ද්‍රාවණ දෙක එකිනෙකට මික්ස් කරනවා. මික්ස් කරපු ගමන්ම මම ස්ටොප් වොච් එක ඔන් කරනවා. ස්ටොප් වොච් එක ඔන් කරලා මේකේ දැන් සල්ප හැදීගෙන යනවනේ. ඕම ඔය හැදෙන සල්ප ප්‍රමාණය හින්දා මේ කතිරය වැහිච්ච ගමන් හරි මේ කතිරය වැහිච්ච ගමන් මම මේකේ ස්ටොප් වොච් එක ඔෆ් කරනවා. එතකොට මම ওই ප්‍රැක්ටිකල් එක ওই විදිහටම දිගටම කරනකොට හැම වෙලෙම මට පුළුවන් නේද නියත සල්ප ප්‍රමාණයක් හදාගන්න. මෙහෙමයි කෙනෙක්ට තරක් කරන්න පුළුවන්. එහෙම සර් හරියටම කියන්න බෑනේ සැරෙන් සැරේ වෙනස් වෙන්න පුළුවන්. ඔව් මාත් පිළිගන්නවා. හැබැයි අපිට මෙතන ආසන්නව හැම වෙලෙම එක සමාන සල්ප ප්‍රමාණයක් හදාගැනීමේ හැකියාවක් හම්බ වෙනවා. පැහැදිලිනේ? අන්න ඒ නිසා හරි අන්න ඒ නිසා ඔයාට තියෙන මෙන්න මෙහෙම දෙයක්. කතිරය මේ ද්‍රාවණ දෙක කලවම් කරපුක මම ස්ටොප් වොච් එක ඔන් කරනවා. ඊට පස්සේ කතිරය වැහෙනකම් බලාගෙන ඉඳලා ස්ටොප් වොච් එක ඔෆ් කරනවා. ඊට පස්සේ කාලය මයින්නවා. ඕම් ඔය වැඩේ දිගටම කර කර මම පාඨාංක 5ක් විතර ගන්නවා. හරිනේ? ඔය වැඩේ මම දිගටම කර කර පාඨාංක 5ක් විතර ගන්නවා. අරගෙන මම අදිනවා මෙන්න මෙහෙම වගුවක්. ඔන්න බලා ගන්න මම මේ අඳින වගුව නැත්තම් දත්ත වගුව තේරෙනවද කියලා. හරි. ඔන්න බලා ගන්න හොඳට මම මේක අදින දත්ත වගුව තේරෙනවද කියලා. හරි. ඔයා කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයා කරන්නේ ඉස්ලාම දැමු Na2H2O3 පරිමාව ඊළඟ දාක් කරගන්නවා
දැමු HNO3 පරිමාව ඊළඟට මම දානවා H2O පරිමාව. ඇයි මේ H2O දාන්නේ කියලා පස්සේ කියලා දෙන්නම් ඈ. අන්තිමට කතිරය වැසීමට ගත වූ කාලය. කතිරය වැසීමට ගත වූ කාලය. ඔයා කරන්නේ පැට්‍රිකල් එක 5 පාරක් විතර කරලා මේ පාඨාංග මාක් කරනවා. හරි. මම මෙහෙම කරන්නම්කෝ. ඉස්සලා මම දාන්නම් සෝඩියම් තයෝසල්ෆේට් 5ක්. ඊළඟට 10ක් 15ක් 20ක් 25 ඇති. හරි. HNO3 මම දාන්නම්. හරි. HNO3 මම දාන්නම් හැම වෙලේම සමාන පරිමාවක්. එහෙනම් 5යි 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 5යි. එයි මම දැන් හොයන්න යන්නේ මෙන්න මෙයාගේ පෙළ. මෙයාගේ පෙළ හොයන්න යනවා නම් මෙයාව වෙනස් කරන්න ඕනේ. මෙයාව මොනා කරගන්න ඕනද මං? නියත කරගන්න ඕනේ. ඒ හින්දායි මම මොකක් කරන්නේද හැම වෙලේම එකම පරිමාවක් දාන්න. දැන් ඔන්න බලන්න ඊළඟ සිද්ධිය. දැන් බලන්න මෙතන ලොකුම පරිමාව කීයද? 15යි 25යි 5යි 30යි. එහෙනම් ඔයා මේකට වතුර දාන්න එපා. ඕනේ නැහැ. මේක බලන්න 20යි 5යි 25යි 30ක් වෙන්න තව 5ක් දාන්න ඕනේ. 20යි තව 10ක් දාන්න ඕනේ. 15යි තව 15ක් දාන්න ඕනේ. තව 20ක් දාන්න ඕනේ. එහෙනම් දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි වතුර දාන්නේ? වතුර දාන්නේ මේ හැම වෙලේම මුළු පරිමාව අපි එකම අගයක් විදිහට තියාගන්න ඕනේ. හරි? මුළු පරිමාව එකම ඉලක්කමේ තියාගන්න මුළු පරිමාවනේ. මෙයාගෙන් 5ක් දාදි මෙයාගෙන් 5යි මෙයාගෙන් 10යි 5යි 10යි 5යි. ඔය සැරෙන් සැරේ ගත්තාම පුතේ මුළු පරිමාව සැරෙන් සැරේ වෙනස් වෙනවනේ. එහෙම වෙලා බෑ. ඒ නිසා හැම වෙලේම එකම පරිමාවක් හිටින්න මම මේකට මොනවද දානවද? වතුර එකතු කරනවා පරිමාව නියත කරගන්න. පැහැදිලිනේ? හරි. එහෙම කරගෙන ඉවරලා ඔයා මේකේ පාඨාංක මැන ගන්නවා. හරි. ඔන්න ඕක තමයි ප්‍රැක්ටිකල් එකේදී අපිට ලැබ් එකට ගිහින් ඉවරලා කරන්න තියෙන වැඩේ. එතකොට දැන් ඔයා හිතන්නකෝ මේ කතන්දරේදී සාමාන්‍යයෙන් අර සල්ප අපි බලන ප්‍රමාණය තැම්පත් වෙන්න ගත වන කාලයන් සැරෙන් සැරේ වෙනස් වෙන්න පුළුවන්. අපි ඒ ගැන අධ්‍යයනය කිරීමක් තමයි කරන්න හරය. හරිද? හරි. දැන් මේ පාඨාංක ගැනීම තේරෙනවා නේද? ගැටලුවක් නැහැ නේ පාඨාංක ලකුණු කරගන්න විදිහ තේරුණා. හරි මොකක්ද කරන්නේ? කතිරය වැහෙන්න කම්ම බලන් ඉඳලා ස්ටොප් වොච් එක ඔෆ් කරලා පාඨාංකය මැන ගන්නවා. එතකොට පරිමාව මෙන්න මේ විදිහටයි කලවම් කරන්න ඕනේ. මං පෙළ හොයන්න යන කෙනාගේ පරිමාව සැරෙන් සැරේ වෙනස් කරනවා, ප්‍රමාණය වෙනස් කරනවා. අනිත් කට්ටිය ඔක්කොම නියතව තියෙන්න. හරි? ඒ හින්දා මම මෙයාගෙන් 5 දාන්නේ. මෙයා වෙනස් කර දානවා. මෙතන ප්‍රමාණය මම දාන්නේ මොනා කරගන්නද? වැටෙන පරිමාව එකම අගයේ මුළු පරිමාව නියත කරගන්න. හරි? ඒතර සාන්දනය හොයනකොට හැමෝම බෙදන්නේ එකම පරිමාවකින්නේ. එහෙම සිද්ධියක් තියෙන්නේ. හරි? හරි. දැන් මෙන්න මේකයි වැදගත්ම සීන් එක මෙන්න මේකේ. හරි ඔන්න දැන් පාඨාංක මොකද තියෙන්නේ? මේකේ සාමාන්‍යයෙන් ඔයාලා වීඩියෝ එක බලනකොට පුතේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් පෝස් කරලා ඉවරලා ෂේප් එකේ නෝට් එක ලියා ගන්න. මොකද අර නෝට් එක ලියන්න එක වෙන් කරගත්තොත් මේ වීඩියෝ එක පට්ට බෝරින් වෙනවා සහ මේ සෑහෙන වීඩියෝ එක මේ දිග වෙනවා. ඒ නිසා මම අර මේක විස්තර කරනකොට අර එක දිගට විස්තර කිරීමක් කරගෙන යන්නේ. ඔයාට තියෙන්නේ පොඩ්ඩක් නැවත්තලා ෂේප් එකේ ලියා ගන්න. හරි? එච්චරයි තියෙන්නේ. හරි? දැන් ඔන්න මේකයි මට දැන් මෙතන කියන්න ඕන සිද්ධිය. මෙන්න හොඳට බලා ගන්න මම මේ කරන වැඩේ වල තේරෙනවද කියලා බලන්න. හරි. දැන් ඔයා දන්නවා අනිත් ඔක්කොම නේද කරගත්තට පස්සේ අපේ සීගත ප්‍රකාශනයේ හැටියට R සමානයි K වාරයක් Na2 ගේ සාන්ද්‍රණයේ x වෙනි බලය කියලා ගත්තා. HNO3 ගේ සාන්ද්‍රණයේ y වෙනි බලය කියලා ගත්තා. හරි? දැන් මෙයා කොහොමත් නියතයි. අපි මෙයාවත් නියත කරගත්තා. ඒ නිසා ශීඝ්‍රතාවයේ සමානුපාතික වෙනවා Na2 ගේ සාන්ද්‍රණයේ x වෙනි බලයට. ඒක බලන්න තේරෙනවද කියලා මුලින්ම. ඊළඟට අපි මෙතනදී හරි නියත සල්ප ප්‍රමාණයක් ගත් නිසා හරි හැම වෙලේම අපි හදාගත්තේ එකම සල්ප ප්‍රමාණයක්. හරි අන්න ඒ වැඩේ අපි මෙතනදී කරපු නිසා ඔයාට පුළුවන් මොකද්ද ශීඝ්‍රතාවයේ සමානුපාතික කරන්න මොකේද? 1ට කාලයට. එහෙනම්
R කියන එක සමානුපාතිකයි 1යට T එහෙනම් 1යට T වාරයක් Na2S2O3 වල x වෙනි බලය කියලා ගන්න පුළුවන් ඊට පස්සේ. ඒක තේරුණාද? ඊළඟට සාන්ද්‍රණය කියලා කියන්නේ මොකක්ද? Na2 නැත්නම් අපි කියමු ද්‍රාවණ මිශ්‍ර කළ විගස Na2S2O3 ගේ සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? Na2S2O3 ගේ හරි Na2S2O3 ගේ මවුල ගණන බෙදනවා අපි අතර මුළු පරිමාව ගත්තේ හැම වෙලෙම කීයද 30 නේ හරි නේද බගුවේ මුළු පරිමාව හැම වෙලෙම ගත්තේ 30 ගුණ කරනවා 1000යි මවුල ගණන ඩෙසිමීටරයට දැන් මේ පදේ වන්න හොඳට බලන්න මෙන්න මේ කෑල්ල හැම වෙලෙම මම කියන අර ඔප්ටිකල් ප්‍රැක්ටිකල් එක පස් පාරක් කරනවනේ ඒ කරපු පස් පාරෙම හැම එකේම මවුල ගාන වෙනස් වෙනවා බෙදනවා 30න් ගුණ කරනවා 1000න් බෙදනවා 30න් ගුණ කරනවා 1000න් අන්න ඒකටයි මම අර වතුර දාලා මුළු පරිමාව එකම ඉලක්කමක් කරගත්තේ හරිනේ වතුර දාලා මුළු පරිමාව එකම ඉලක්කමක් බවට පත් කරගත්තා මම අන්න ඒකට එතකොට මොකක් වෙනවද මෙතන හැම වෙලෙම බෙදෙන ඉලක්කම අවස්ථා පහේම සමානයි හරිනේ 1000 ඉතින් 1000මනේ සාන්ද්‍රණය ඩෙසිමීටර කරන්න එතකොට ඔන්න හැම වෙලෙම බෙදෙන පරිමාව සමාන වෙනවා දැන් ඕන් ඊළඟ කෑල්ල Na2S2O3 මවුල ගණන හරි Na2S2O3 මවුල ගාන මොකද්ද වෙන්නේ හරි මවුල ගාන වෙන්නේ මොකද්ද සාන්ද්‍රණය බෙදීම හරි සාන්ද්‍රණය බෙදීම 1000 වැඩි කිරීම යෙදු පරිමාව නේද හරි එතකොට අපි මේකට පාවිච්චි කරන්නේ එකම Na2S2O3 ගේ ද්‍රාවණයක් නිසා අපි මේකට පාවිච්චි කරන්නේ එකම Na2S2O3 ද්‍රාවණයක් නිසා හැම වෙලේම මොකක් වෙනවද C බෙදීම 1000 C බෙදීම 1000 නැත්නම් Na2S2O3 ගේ සාන්ද්‍රණය හැම වෙලේම සමානයි 1000 හැම වෙලේම එකමයි අවසානයේ මොකද්ද වෙනස් වෙන්නේ යොදපු පරිමාව අර Na2S2O ගේ 5 10 15 20 25 කියලා යොදපු පරිමාව තමයි එතෙන්ට පාවිච්චි වෙන්නේ. හරි එහෙනම් වෙනස් වෙන්නේ. එහෙනම් එතනින් ඔයාලට හම්බ වෙන අවසාන තීරණයක් මොකද්ද? එතනින් ඔයාලට හම්බ වෙන අවසාන තීරණයක් මොකද්ද? Na2S2O3 ගේ මවුල ගාන සමානුපාතිකයි යෙදු පරිමාවට. දැන් පොඩ්ඩක් වුණ රිවර්ස් එක කරෙන්න. යෙදු පරිමාව Na2S2O3 ගේ මවුල ගානට සමානුපාතිකයි. හරි එහෙනම් Na2S2O3 ගේ මවුල ගාන කියලා කියන්නේ මෙන්න මේක. ඒක සමානයි මොකේද? ද්‍රාවණීය මිශ්‍ර කළ විගස Na2S2O3 ගේ සාන්ද්‍රණයට. ඒ කියන්නේ මෙන්න මේකට. එම නිසා ඔයාට අවසානි කතාවක් හදා ගන්න පුළුවන්. 1යට T සමානුපාතිකයි යෙදු Na2S2O3 පරිමාව වාරයක් x වෙනි බලය කියලා. හරි. දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද? වෙන අවස්ථා දෙකක් විතර අරගෙන මේක බෙදුවා නම් ඔයාලට x කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. හරිද? ඕක තමයි පෙළ හොයන පළවෙනි ප්‍රැක්ටිකල් එක වෙන්නේ. හරි? ඕක තමයි අපේ පෙළ හොයන පළවෙනි ප්‍රැක්ටිකල් එක වෙන්නේ. ඒතර ඔන්න ඔක පැහැදිලිව ඔන්න පාඩම් කරගන්න පළවෙනි ප්‍රැක්ටිකල් එක ඔයාලට උතනින් හදා ගන්න පුළුවන්. මං හිතනවා තේරුම් නැති කියලා. හරි රයිට් දැන් අපි ඊළඟට පෙළ හොයන අපේ දෙවෙනි ප්‍රැක්ටිකල් එකට යන්න. හරි ඊළඟට බලමු අපි මේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක සම්බන්ධ ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේක. හරි Fe2+ දන්නවා Fe3+ ධන I- ප්‍රතික්‍රියා කරොත් එතන හැදෙනවා Fe2+ ධන I2 මෙයා බිඳුවයි ධන 2යි ඍණ 1යි ධන 3යි తాවකාලිකව 2යි එතන ගියා එතන ගත්තොත් ગેප් එක ඉලෙක්ට්‍රෝන 1යි සීන් එකෙත් එක්කෙනයි එන ඉලෙක්ට්‍රෝන 1යි
ගැප් එක ඉලෙක්ට්‍රෝන එකයි සීන් එකේ දෙන්නයි එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකයි එහෙනම් මෙයාව දෙකෙන් ගුණ කරන්න ඕන මෙතෙන් දෙකක් වැදෙනවා මෙතෙන් දෙකක් වැදෙනවා ස්ථිර දෙක දාන්න ආරෝපණ ගාන අතන ගියේ ධන 5යි ධන 6යි ධන 4යි ආරෝපණ ගාන සමානයි නේ ඒ කියන්නේ ප්‍රතික්‍රියාව තුලිතයි හරි ප්‍රතික්‍රියාව තුලිතයි හරි දැන් කරන්න මෙන්න මෙච්චරයි දැන් අපි කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවේ පෙළ හොයන සීන් එකක් තමයි කරන්න යන්නේ ඒතර මම මේක ගන්නම් Fe3 plus අනුබද්ධයෙන් හරි පෙළ මම ගන්න x කියලා ඊළඟට I minus මම ගන්න y කියලා. එහෙනම් මට මේකේ සීගතා ප්‍රකාශන ලියන්න පුළුවන් r සමානයි k වාරයක්. ඒ ප්‍රකාශන ලියද්දි පෙළ අනිවාර්යෙන් ගාන ඇතුලේ හඳුන්වා දී නැත්නම් ඔයා හඳුන්ව ගන්න ඕනේ. නැත්නම් බෑ පුතේ ඈ. I minus සාන්දනේ y. මෙන්න මේක තමයි අපේ සීගතා ප්‍රකාශනය. දැන් මම try කරන්නේ හරි දැන් මම try කරන්නේ Fe3 plus ට සාපේක්ෂව පෙළ මම හොයන්න try කරන්නම් ඈ. Fe3 plus ට සාපේක්ෂව පෙළ මම හොයන්න try කරන්නම්. දැන් මේකෙත් කලින් අපි කතා කරපු ප්‍රැක්ටිකල් එකේ මම නියත සල්ප ප්‍රමාණයක් තැම්පත් වීම සඳහා ගතවන කාලය තමයි හෙව්වේ. හරි නියත සල්ප ප්‍රමාණයක් තැම්පත් වීම සඳහා ගතවන කාලය තමයි හෙව්වේ. එහෙනම් මේකෙත් මම කවුරු හරි කෙනෙක්ගේ ප්‍රතිඵලයක් නැත්නම් මේ තියෙන ප්‍රතිඵල දෙන්නගෙන් ප්‍රතිඵල දෙකෙන් එක ප්‍රතිඵලයක් මම නියත කර ගන්නවා. හරි. ඒතරවා හිතන්න ඔයාලට සම් ප්‍රතිඵල දෙකකින් යම් ප්‍රතිඵලයක් නියත කර ගන්නවා නම් කරගන්න පුළුවන් ලේසිම එක්කෙනා කවුද? I2 නේ. හරි. ඇයි හේතුව? ඔයාට පුළුවන් පිෂ්ඨය දර්ශකයේ පාවිච්චි කරලා I2 හැදුනද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. හරිනේ? I2 හැදුනද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනද? අපි මේ හැදෙන I2 ප්‍රමාණය නියත කරගන්න එපයි. දැන් ඔය පිෂ්ඨය සහ I2 අතර තියෙන මාර බොන්ඩ් එකක්. හරිද? I2 චූට්ටක් තිබ්බනම් ඇති. එතෙන්ට පිෂ්ඨය ටිකක් වැටිච්ච ගමන් මොනවා වෙනවද? පාට වෙනස් වෙනවා. හරි? I2 චූට්ටක් තිබ්බනම් ඇති. එතෙන්ට පිෂ්ඨය චුට්ටක් වැටිච්ච ගමන් පාට වෙනස් වෙනවා. නිල්දම් පාටයි වෙන්නේ. දන්නවා අපි අනුමාපන පාඩමේදී මේ කතා කරනවානේ. නිල්දම් පාට තමයි වෙන්නේ. එහෙනම් මම කරන්න ඕනේ දැන් හැම වෙලෙම නියත ප්‍රමාණයක් හදාගන්න එපයි. හරි? නියත I2 ගානක් හදාගන්න ඕනේ. ඒකට දැන් ඔයා හිතන්නකෝ මේ ප්‍රතික්‍රියාවේ මම මේ ප්‍රතික්‍රියක දෙකම කලවම් කරපු ගමන් දැන් මම මේකට ඔයා හිතන්නකොන්න පිෂ්ඨයේ දශකයේ දානවා. හරි? දැන් ඔයා හිතන්න මේ ප්‍රතික්‍රියාවේ හරි මේ දෙන්න කලවම් කරපු ගමන් I2 චුට්ටක් හැද්දපු ශ්‍රේණික පාට වෙනස් වෙනවා. එතකොට මට ස්ටොප් වොච් එක ඔන් කරලා ඕෆ් කරන්නවත් කාලයක් එන්නේ නැහැ. ඒ තරම් ස්පීඩ් මේ වැඩි වෙනවා. ඒ හින්දා මම කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ I2 හැදෙන I2 ටික හරි මේ කියන්නේ මේ දඩබඩ ගාලා මේක කලවම් කරපු ගමන් හැදෙන I2 ටික මම චුට්ටක් ඒ මුලින්ම හැදෙන I2 ටික ඉබත් කරගන්න වගේ ක්‍රමයක් හදාගන්න පුළුවන් වුණා නම් මට පොඩි ගේමක් ගහන්න පුළුවන් ඒ වගේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයා හිතන්න මේ දෙන්න මික්ස් කරපු ගමන් ඔන්න I2 ලා ඔයා හිතන්නකෝ මවුල 25ක් හැදුනා කියලා. හරි. දැන් මේක එක මවුලයක් හරි හැදිච්ච ගමන් පාට වෙනස් වෙනවා. දැන් මවුල 25ක් හැදුනා කියන්නකෝ. මට මෙන්න මේ මුලින්ම හැදිච්ච මවුල 25 මෙතනින් ඉවත් කරගන්න පුළුවන් වුණා නම් 26 වෙනි මවුලේ හින්දා මොනා කරගන්න පුළුවන්ද අපිට? නිල්දම් පාට ඇති කරගන්න පුළුවන් නේ. මම කියව දෙන්නා. ඒ කියන්නේ මම මේ දෙක මේ දෙන්නම කලවම් කරපු ගමන් මම ඉලක්කම් නිකන් අදහසක් ගන්න කියන්නේ මේ දෙන්න කලවම් කරපු ගමන් මුලින්ම හැදෙන මවුල 25 මම ඉවත් කරගත්තා නම් මොකක් හරි ගේමක් ගහලා. එතකොට මේ I2 හින්දා මේ ද්‍රාවණය මේ I2 තියෙන හින්දා මේ පිෂ්ඨය දශකයේ හින්දා මේ ද්‍රාවණය නිල්දම් පාට වෙන්නේ හරි නිල්දම් පාට වෙන්නේ ඊළඟට වැටෙන 26 වෙනි මවුලේ හින්දානේ. හරි. එහෙනම් එතකොට මට හැම වෙලේම ওই වැඩේ කරන්න පුළුවන් වුණා නම් හැම වෙලේම මවුල 25ක් නියතව දිගටම හැදිලානේ. හරි. එහෙනම් මම මේකට කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මුලින්ම හැදෙන I2 ටික හරි මුලින්ම හැදෙන I2 ටික හරි ඉවත් වෙන්න මම I2ත් එක්ක ප්‍රතික්‍රියා කරන කෙනෙකුත් මේකට කලවම් කරනවා.
ඔයා දන්න පොඩි කාලේ ඉඳන් නැත්තම් තුන්වෙනි පාඩමේ ඉඳන් I2ත් එක්ක ප්‍රතික්‍රියා කරන හොඳම ඩයල් එක තමයි කවුද? තයෝසල්ෆේට්. මම කරන්නේ හැම වෙලෙම මේ ද්‍රාවණයට සමාන තයෝසල්ෆේට් ප්‍රමාණයක් දානවා. ඒ දැම්මම ඒ තයෝසල්ෆේට් ටික මෙතන හැදෙන මුලින්ම හැදෙන I2 ටික මොනා කරගන්නවද? ප්‍රතික්‍රියා කරලා අයින් කරනවා. ඒ තයෝසල්ෆේට් ටික ඉවරුනහම මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඔන්න හැදෙන ඊළඟ I2 චුට්ටින්ද ද්‍රාවණය මොන පාට වෙනවද? නිල්දම් පාට වෙනවා. එහෙනම් මම දැන් මේ ගේම ගහන්නේ හැම වෙලෙම එක සමාන I2 ප්‍රමාණයක්, හරි එක සමාන I2 ප්‍රමාණයක් මේක ඇතුලේ හදා ගන්න. එහෙනම් මම මේක කතාව ගොඩනගා ගන්න මම මොකද කරන්නේ? මේක ඇතුලේ හදා ගන්නවා. මේකෙන් එහෙම 2004 පේපර් එකේ ඔන්නවල මේක දැන් මම කියලා දුන්නාම කරලා බලන්න 2004 පේපර් එකේ එහෙම ඒගොල්ලෝ ප්‍රශ්නයක් එහෙම අහලා තියෙනවා කෙමිස්ට්‍රි පේපර් එකේ ඒලෝ පේපර් එකේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. හරි ඔයා හදා ගන්න වගුවක් මෙන්න මෙහෙම. ඔබ බලා ගන්නවට තේරෙනවද කියලා. පළවෙනි එක තමයි Fe3+ පරිමාව. හරි ඊළඟට දෙවෙනි තීරුව තමයි I- පරිමාව. දැන් Fe3+ සාපේක්ෂව තමයි පෙළ මයින් හදන්නේ. හරි Fe3+ සාපේක්ෂව තමයි පෙළ මයින් හදන්නේ. හරි Fe3+ සාපේක්ෂව පෙළ මයින් හදනවා නම් ඔයා දන්නවා මොකද්ද? අනිත් ඔක්කොම ටික මොනා කරගන්න ඕනද අපි? නියත කරගන්න ඕන. හරි ඊළඟට ඔන්න තුන්වෙනි එක තමයි දැන් මේ හැදෙන I2 ප්‍රමාණය හැම වෙලෙම එක සමාන විදිහකට අපි මේක බැලන්ස් මේ ඉවත් කරගන්න එපයි. ඒකට මම H2O3 2- පරිමාව. හරි අවසාන එක තමයි මොකද්ද? අර එකම සමාන පරිමාවක් හදාගන්න H2O පරිමාව. සමාන පරිමාව හදාගන්න එපයි. මම ගැන කලින් ප්‍රැක්ටිකල් එකත් කරේ. අවසාන තීරුව තමයි මොකද්ද? ද්‍රාවණය නිල්දම් වීමට ගතවන කාලය. ඔන්න අපේ දත්ත වගුව. අපි අවස්ථා පහක් ගමු. මෙයා වෙනස් කරන්න එපයි. මම 5, 10, 15, 20, 25 වගේ අවස්ථා පහක් ගන්නවා. I- පරිමාව හැම වෙලෙම සමාන වෙන්න ඕන නැත්නම් කැඩේ කේස්. එයා නියත වෙන්න එපයි. මම 5 දාන්නම්. තයෝසල්ෆේට් පරිමාවත් හැම වෙලෙම සමාන වෙන්න ඕන නැත්නම් එකම I2 ප්‍රමාණය තමයි උදාසීන වෙන්න. නැත්නම් එකම I2 ප්‍රමාණය තමයි ඉවත් වෙන්න ඕන. දැන් බලන්න මේක අවසාන ගිය කියලා 5. අර යට මේකෙන් බැලුවනම් හරි මුළු පරිමාව ලොකුම වෙන්නේ ඒකනේ. මේක 25යි 30යි 35යි නේ. අපි 40ක් කරමුද? එහෙනම් 5ක් දාමු. මේක 25යි 30යි 10ක් දාමු. 15ක් දාමු. හරි නේද? 15ක් දැම්මොත් 10යි 25යි 40යි. ඊළඟට 20ක් දාමු. ඊළඟට 25ක් දාමු. දැන් මුළු පරිමාව එතකොට මට 40 හරි ඝන සෙන්ටිමීටර් 40 මම මේක ෂේප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කරනවා මෙන්න මේ ගත වූ කාලය ටික මයින්නවා. හරි. ගත වූ කාලය ටික මැනලා මේකේ මරු කතාවක් තියෙනවා. මම ඒක අන්තිමට එන්නම්. ඉස්සර බලාගන්න මෙන්න මේ සිද්ධිය. ඊට පස්සේ කරන්න මෙන්න මෙහෙමයි අපේ සුපුරුදු කතාව. මොකද අපේ සුපුරුදු කතාව වෙන්නේ R සමානුපාතිකයි Fe3+ සාන්ද්‍රණයේ x වෙනි බලය 1ට t. දැන් මම හැම වෙලෙම නියත I2 නියත ප්‍රතිඵල ප්‍රමාණයක් හදාගත්තානේ. එහෙනම් 1ට t සමානුපාතිකයි Fe3+ සාන්ද්‍රණයේ x වෙනි බලය. ඊළඟට ඔයා දන්නවා Fe3+ කලින් අපේ අත්දැකීමෙන් දන්නවා සමානුපාතිකයි Fe3+ මවුල ගානට. ඊළඟට ඔයා දන්නවා Fe3+ මවුල සමානුපාතිකයි Fe3+ නැත්නම් එක්කල Fe3+ පරිමාවට. දැන් හරි හරම ගන්න බාන්න මේ දැන් කලින් ගේ තියෙන අයදී මෙයාගෙන් මෙයා හරි මෙයාගෙන් මෙයා සමානුපාතික වුණා, මෙයාගෙන් මෙයාට සමානුපාතික වුණා, මෙයාගෙන් මෙයාට සමානුපාතික වුණා. දැන් මම මේ කෑල්ලයි මේ කෑල්ල ලං කරගන්නම්. එතකොට මට අන්තිමට එනවා 1ට t සමානුපාතිකයි එක්කල Fe3+ පරිමාව x වෙනි බලය. දැන් තියෙන අවස්ථා දෙකක් කරන් අර කලින් ගාන වගේම
ඔයාලට තියෙන්නේ බෙදලා ගන්න. හරි. දැන් මේකේ තියෙන ආතලම් පාර්ට් එක මෙන්න මේකයි. හරි මේකේ අපෙන් අර අහන අමුතු තරකයක් විදියට අහන දෙයක් තමයි මෙන්න මේක. මේක හොඳට තේරුම් ගන්න ඈ. දැන් පුතේ මෙතන කීයක් තියෙනවද ද්‍රාවණ? 1 2 3 4ක් තියෙනවා. හරි? මෙතන ද්‍රාවණ 4ක් තියෙනවා. මෙතන ද්‍රාවණ 4ක් තියෙනවා නම් ඔයා නිකන් හිතලා බලන්න. හරි? නිකන් හිතලා බලන්න. ද්‍රාවණ දෙකක් තිබ්බොත් නම් අවුලක් නැහැ. හරි? ද්‍රාවණ දෙකක් තිබ්බොත් නම් අවුලක් නැහැ. මෙන්න තියෙනවා බීකරය. මේ පැත්තෙන් එකක් අල්ල ගන්නවා, මේ පැත්තෙන් අනික අල්ල ගන්නවා. දෙන්න දෙපැත්තෙන් මොනා කරනවද? හලන්න පුළුවන්. හරි? අවුලක් නැහැ. ටයිමින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. එකම වෙලාවෙ දෙන්න මික්ස් කරන්න පුළුවන්. කලින් ප්‍රැක්ටිකල් එකේදී අපිට එහෙම ප්‍රශ්නයක් ආවේ නැත්තේ අන්න ඒකයි නේ. අපිට පුළුවන් ද්‍රාවණ 4ක් තිබ්බේ නැහනේ. දැන් මේකේ තියෙනවා ද්‍රාවණ 4ක්. ද්‍රාවණ 4ක් ප්‍රැක්ටිකලි වා හිතන්න එකට මික්ස් කරන්න ගියපුවම ඒගොල්ලෝගේ මොකක් වෙනවද? එකට කලවම් වෙන ටයිම් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේකෙදි හරිම වැදගත් මේ ද්‍රාවණ 4ම මොනවා වෙන එකද? එකපාර මිශ්‍ර වෙන්න ඕනේ. එකෙක් මිශ්‍ර වෙලා ටික වෙලාවකින් අනිත් එක්කෙනා ආවොත් මේ වැඩි සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා ඔන්න හොඳට මතක තියාගන්න. හරි හොඳට මතක තියාගන්න. මේකෙදි මේගොල්ලෝ අපි කරන්නේ වෙන වෙනම කප් දෙකකට වෙන වෙනම ද්‍රාවණ දෙකකට මේක මොනා කර ගන්නවද? හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ ඒ දෙක කොහොමද පැත්තෙන් අල්ලලා මොනා කර ගන්නවද අපි මිශ්‍ර කර ගන්නවා. හරි. ආන් මේ වැඩේ කරද්දී හරි මේක හොඳට අවබෝධයෙන් අහන් ඉඳලා හරි වීඩියෝ එක නවත්ත අනිවාර්යෙන් නෝට් කරගන්න. හරි. අප මේක ගොඩක් වෙලාවට අපෙන් ඔය බහුවන ප්‍රශ්නයක් විදිහට උනත් අහන්න පුළුවන් මේ කියන්නේ. අර දැන් නෝමල් එදිනෙදා අපෙන් අහන ඒන පේපර් එකේ උනත් බහුවන ප්‍රශ්නයක් විදිහට මේක අහන්න පුළුවන්. ඒ නිසා මේක හරි අවබෝධයෙන් අල්ලගන්න. හරි. මේකට මෙහෙම අර ප්‍රැක්ටිකලි කරන්න ඕන සිද්ධියක් තියෙන්නේ. හරි ලොකු අර තියරියක් නෙවෙයි. දැන් ඔයා හිතන්නකෝ. ඔයාට දැන් ද්‍රාවණ දෙකක් හදා ගන්න ඕනේ. මේ මෙහෙම දෙන්නෙක්ව හදා ගන්න ඕනේ. දැන් මේ දෙන තමයි එකට මික්ස් කරන්න යන්නේ. මේක තමයි ලොකු බාල්දිය. ඔයා මේකට Fe3+ උයි හරි එකකට Fe3+ උයි H2O3 2- උයි දා ගන්නවා. අනිත් එකට I- උයි වතුරයි දා ගන්නවා. හරි. දැන් මොකෝ ඔයා හිතන්නේ? මේක නම් අවුලක් නැහැ ෂේප්. අවුලක් නැහැ නේ. හැබැයි පුතෝ මේ දෙක මොකක් වෙනවද? එකිනෙකට ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට මේ වැඩි සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පළවෙනි මතක තියාගන්න මේ විදිහට කලවම් කිරීම හරියන්නේ නැහැ. හේතුව මේ දෙන්න එකිනෙකට ප්‍රතික්‍රියා කිරීම. ඊළඟට හරි ඊළඟ මොකද කතන්දරේ? ඊළඟට හරි ඊළඟට ඔයාලට දැන් ඕනනම් තව ඔප්ෂන් එකක් විදිහට ගන්න පුළුවන් Fe3+ ටිකයි I- ටිකයි ප්‍රතික්‍රියා කරලා එකතු කරලා අනිත් එකට H2O3 2- ටිකයි වතුර ටිකයි දානවා. මේක නම් ඕකේ. හරි. හැබැයි මොකෝ වෙන්නේ? මේ දෙන්න ඉතින් ආයේ කලින් ප්‍රතික්‍රියා කළා තේරුමක් තියෙනනේ. හරි. මේ දෙන්න කලින් කලවම් කරොත් එහෙම කලින් ප්‍රතික්‍රියා කළා ඉවර වෙනවා. ඉතින් I2 හදා ඉන්න දෙයක් නෑ. එතකොට ඔන්න මෙහෙම හරියන්නේ නැහැ. එහෙනම් පුතේ මෙන්න මෙච්චරයි ඔයාලට තියෙන්නේ. එක කප් එකකට දාගන්න Fe3+ මෙන්න ක්‍රමය ඈ. එක කප් එකකට දාගන්න Fe3+. අනිත් කප් එකට දාගන්න H2O3 2- උයි ජලයයි I- ටිකයි. ඒක ලමන් කරලා හරිද? දැන් මේ දෙන්න එකපාර මිශ්‍ර කරන්න. පැහැදිලිද? මෙන්න මේක තමයි වෙන වෙනම ද්‍රාවණ දෙකක් හදා ගන්නකොට මේක ප්‍රැක්ටිකලි කරනකොට ඔය ද්‍රාවණ 4 අපි එකකට 3ක් කලවම් කරලා එකට මිශ්‍ර කර ගන්නවා. අනිත් එකට ඉතුරු එක දා ගන්නවා. ඒක මිශ්‍ර කරනවා. දෙන්න එකට කලවම් කරනවා. පැහැදිලිද? මොකද මේක අර ප්‍රායෝගිකව මේ ප්‍රැක්ටිකල් එක කරන්න හදනකොට ද්‍රාවණ 4ක් මොහොම ඇඟිල්ලෙන් අල්ලන් මික්ස් කරන්න බෑනේ. ටයිමින් වල අවුලක් වෙනවනේ. ඒ හින්දා ඒගොල්ලෝ මොකද කරන්නේ අපිට? අපි කරන්නේ ඒකට මොකද්ද? මෙහෙම ද්‍රාවණ දෙකකට නැත්නම් කප් දෙකකට හරි මේ දෙක හදා ගන්නවා. හදාගෙන ඒ දෙක කලවම් කරනවා. එතකොට අපිට මේ දෙකේ ටයිමින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. එකපාර කරන්න පුළුවන්. හරිද? දැන් කෙනෙක්ට හිතෙයි ඉතින් සර් දැන් සර් ඕක මෙහෙම දාන්නත් ඊට පස්සේ මේ දෙක එකට කලවම් කරත් මෙයයි මේ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්න එක හරියි. ඇයි සර් දැන් එතකොට මේ දෙන්න කවුද? Fe3+ එකයි H2O3 2- එකයි ප්‍රතික්‍රියා කරනවනේ. ඉතින් කොහොම කලවම් කරත් ඔව්
ඒක මම පිළිගන්නවා. හැබැයි මෙතන වැඩි ප්‍රමුඛතාවයක් හම්බෙන්නේ මෙයා සහ මෙයා අතර ප්‍රතික්‍රියාවට. ඒ නිසා මෙයා සහ මෙයා එකට කලවම් කරනකොට මෙයා ඉන්න හින්දා මේ දෙන්නට කලින් මෙයත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවා. ඔය ප්‍රමුඛතාවයේ සම්බන්ධ කතන්දර අනාගතයේ තියෙනවා. අනාගතය කියලා කියන්නේ ඔයාලා කැම්පස් ගිහිල්ලා කෙමිස්ට්‍රි කරොත් එහෙම ওই ප්‍රමුඛතාවය ඇති වෙන්නේ කොහොමද කියන කාරණා තේරුම් මම තියෙනවා. දැනට ඔයා ඒ පොයින්ට් එක මතක තියාගන්න. මොකද මේකෙදී මේ දෙන්න කලවම් කරනකොට මෙන්න මේ අවසාන ද්‍රාවණය ඇතුලේ කොහොමත් මේ දෙන්න ඉන්නවා තමයි. හැබැයි ඒ දෙන්නට කලින් මෙයා සහ මෙයා ප්‍රතික්‍රියා කරලා I2 හදන්න පටන් ගන්නවා. පැහැදිලිද? හරි. ඔන්න ඔක තමයි එතකොට අපේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක වෙන්නේ. දැන් අපි ඊළඟ කතා කරමු අපේ තුන්වෙනි සහ අවසාන ප්‍රැක්ටිකල් එක. හරි. දැන් අපි පටන් ගමු අපේ තුන්වෙනි ප්‍රැක්ටිකල් එක. අවසාන ප්‍රැක්ටිකල් එක. ප්‍රැක්ටිකල් තුනයි තියෙන්නේ. ඊට නෑ. හරි. මේක අපි කරන්නේ මෙන්න මේක. මැග්නීසියම් අරගෙන ඔයා නයිට්‍රික් HNO3 එක්ක ප්‍රතික්‍රියා කරනවා. කරපුවම හැදෙනවා මැග්නීසියම් නයිට්‍රේට් ධන හයිඩ්‍රජන් වායුව පිට වෙනවානේ. එතකොට මැග්නීසියම් නයිට්‍රේට් ධන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මෙතන අපි දෙකක් දාමු. තුලිතයිද බලන්න. මැග්නීසියම් එකයි නයිට්‍රජන් දෙක හරිය ඔක්සිජන් 6යිද? හරිනේ තුලිතයි. හරි. මේක තමයි ප්‍රතික්‍රියාව. මේක අපි සීගත ප්‍රකාශනයේ ලියමු. සීගත ප්‍රකාශන ලියුවොත් R සමානයි K වාරයක් HNO3 ගේ සාන්ද්‍රණයේ x වෙනි බලය. එතකොට අපි ඔය ගත්තේ HNO3 ට සාපේක්ෂව පෙළ තමයි අපි ඔය පාවිච්චි කරේ. හරි. එතකොට මේකේ මැග්නීසියම් ලියන්නේ නැහැ. මතකයි නේද? මැග්නීසියම් කියන්නේ ඝනයක්. හරි. මැග්නීසියම් කියන්නේ ඝනයක්. ඒතර මැග්නීසියම් කියන ඝනයට මොනවා නැද්ද මේකේ? සාන්ද්‍රණයක් නැහැ. එතකොට අපි ආව ලියන්නේ නැහැ. අපි සීගතා ප්‍රකාශනයේදී පාවිච්චි කරන්නේ සාන්ද්‍රණයක් තියෙන පද විතරයි. හරි. සීගතා ප්‍රකාශනයේදී පාවිච්චි කරන්නේ සාන්ද්‍රණයක් තියෙන පද විතරයි. එහෙනම් මෙන්න මේකේ අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. හරි. දැන් මොකද්ද අපි කරන්න ඕන? ඔන්න අපි ප්‍රකාශනයේ දිනනවා. දැන් අපි මෙයාට සාපේක්ෂව පෙළ තමයි හොයන්න ඕන. හරි. එතන මේකේ තර විදීම තමයි ඔයා මොකක් හරි ප්‍රතිඵලයක් හැදෙන ප්‍රමාණය නියත කරගන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ දෙන්නගෙන් හැම කෙනෙක් ප්‍රතිඵල දෙක. හරි. මේ දෙන්නගෙන් අර ප්‍රැක්ටිකල් දෙක වගේම තමයි එකම මේ ප්‍රැක්ටිකල් තුනම පුතේ යන්නේ එකම ටයිප් එකට. හරි. මම මුලින්ම හරි කියන්නේ මේ මෙන්න මෙහෙමයි සිද්ධිය කියලා ප්‍රතික්‍රියක ප්‍රතිඵල වෙනවා කියලා. අන්න ඒ concept එක තමයි ඔක්කොගෙම දුවන්නේ. හරි. එතකොට මේකේ හැදෙන හයිඩ්‍රජන් ප්‍රමාණය නියත කරගන්න තමයි මම try කරන්නේ. එහෙනම් මට ඉතින් සීගතාවය calculate කරන්න පුළුවන්. R සමානයි සෑදෙන හයිඩ්‍රජන් ප්‍රමාණය බෙදනවා ඊට ගත වූ කාලය. මම මේ සෑදෙන හයිඩ්‍රජන් ප්‍රමාණය නියත කරගත්තා නම් හරි මට කෙලින්ම R සමානුපාතිකයි එකල T කියන සංකල්පය ආය පාරක් හදා ගන්න පුළුවන්. ඒකට මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොන හොඳට බලගන්න. මම ගන්නවා පරීක්ෂණ නලයක් ගන්නවා. ඔන්න හොඳට බලාගන්න එකපාරින් වැඩි අල්ලගන්න ලොකු අමාරු දෙයක් නෙවෙයි. හරි මම ගන්නවා මෙහෙම. මේකට මේ කැමති නම් ඉතින් නල පහක් ගන්නත් පුළුවන්. මොකද ප්‍රැක්ටිකල් එක 5 පාරක් විතර කරන හින්දා. එහෙම නැත්නම් ඉතින් එකම නලේ පාවිච්චි කර කරන්නත් පුළුවන්. හරි පරීක්ෂණ නලයක් අරගෙන ඒකට ඔයා අවස්ථා පහකදී විවිධ සාන්ද්‍රණ සහිත HNO3 ද්‍රාවණ ඔයා මේකට පුරව ගන්නවා. හරි. ඒවා සාන්ද්‍රණ විවිධ සාන්ද්‍රණ සහිත HNO3 ද්‍රාවණ පහක් හදාගන්න. හරි. පහක් හදාගෙන මේකට පුරව ගන්නවා. පුරදෝලා ඔයා පොඩි ඇබයක් හදා ගන්නවා මෙන්න මෙහෙම. ඔන්න බලා ගන්නකෝ. හරි මේ තියෙන ඇබයක්. හරි අපි කියනවා ලී ඇබය. මේ ඇබයේ ඔයා කරන්නේ මෙන්න මෙහෙම පොඩි වීදුරු බටයක් අරගෙන මේ වීදුරු බටේ මෙන්න මෙහෙම ගහ ගන්නවා. හරි. ගහගෙන ඊට පස්සේ මෙන්න මෙතෙන්ට හයි කරනවා මැග්නීසියම් බටිය.
හරි මේ තියෙන මැග්නීසියම් පටිය. මේ තියෙන මැග්නීසියම් පටිය. හරි මැග්නීසියම් පටිය ගහගන්න. මේ තියෙන වීදුරු බටයක්. හරි දැන් කරන්නේ මේ ඔයා මොකක් කරගන්නවද මෙන්න මේ ඇබේ අරගෙන මෙන්න මෙතන ගහනවා. ගහලා ඊට පස්සේ ඔයා මොනා කරගන්නවද මේක මෙන්න මෙහෙම අනිත් පැත්ත හරවනවා. දැන් ඔන්න ඇබේ ගහලා තියෙන්නේ. හරි ඇබේ ගහලා තියෙන්නේ මෙන්න මෙහෙම අනිත් පැත්ත හරවනවා. දැන් මොකෝ වෙන්නේ? මේ මැග්නීසියම් පටිය තියෙනවා. හරි දැන් මොකද වෙන්නේ? අර ඔයා මේකට පුරවගත්ත HNO3 ද්‍රාවණය මේක පල්ලෙහාට වැටෙනවා. වැටිලා මේ මැග්නීසියම් පටිය මොනා කරනවද? මේ HNO3 ද්‍රාවණයත් එක්ක හරි මෙන්න මේ HNO3 ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රතික්‍රියා කරනකොට මොනවා පිට වෙනවද? හයිඩ්‍රජන් පිට වෙනවා. ඒ හයිඩ්‍රජන් පිට වෙනකොට ඒ හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙනවන්න මොහොම. හරි. වායු බුබුලු පිට වෙලා මේක ඇතුලේ වායුව පිරෙන්න මේක ඇතුලේ තියෙන HNO3 ද්‍රාවණය මේකෙන් මොනවා වෙනවද? එළියට යන්න පටන් ගන්නවා. ඒ මේක ප්‍රෙෂර් වෙනවනේ. හරි මේකේ පරිමාව වැඩි වෙන මේ තියෙන ද්‍රාවණය මේකෙන් එළියට යන්න පටන් ගන්නවා. ඒක එකපාරට ඩක් ගාලා හැරෙවක හිටියන්නේ නැහැ. අර අපි අර විදුරු බටයක් ඔය මොකක් හරි බටයක් අරගෙන ඔහම වතුර පුරවල එක පැත්තක් මේ වතුර පුරවල එක පැත්තක් අතින් වහලා මෙහෙම පැත්තට හැරෙවම වතුර ටික වැටෙන්න තු තියෙන්නේ. හරි ඒ වගේ තියෙනවා. මේක ඇතුළට වාතයේ පිරෙන්න මේකට දැන් ඒකෙත් අපි ඔහම බටේ ඇඟිල්ලෙන් ඔහම බටේ ඇඟිල්ල ඔහම ඉස්සපු ගමන් වතුර ටික වැටෙනව නේද? ඒ අයි අර වතුර වාතයේ ඇතුළට එන හින්දානේ. මේකෙත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මේකෙත් මොකක් වෙනවද? වාතයේ පිරෙනවා. වාතයේ පිරෙනකොට මේ තියෙන ද්‍රාවණය මොනවා වෙනවද? ටික එළියට යනවා. දැන් මෙතන කරන්නේ මෙහෙම දෙයක්. දැන් හැම වෙලෙම අපි එකම හයිඩ්‍රජන් ප්‍රමාණය හදාගන්න එපයි. එකම හයිඩ්‍රජන් ප්‍රමාණය හදාගන්න මම කරන්නේ මෙන්න මේ පරීක්ෂණ නලයට දාගන්නවා පුතේ රබර් පටියක්. හරි ඔයා හිතන්න මෙන්න මෙහෙම මේකට පොඩි රබර් පටියක් දාගන්නවා. හරි රබර් පටියක් නැත්නම් පොඩි සෙලෝ ටේප් එකක් ලෙවක් කමන්නේ. රබර් පටියක් තමයි සාමාන්‍යයෙන් දාන්නේ බැට් එක ලෙක් කරද්දී. රබර් පටියක් දාගත්තාම දැන් ඔයා හිතනවා මම රබර් පටිය දාලා තියෙනවා. දැන් වායු බුබුලු පිරීගෙන යනකොට මේක ටික මේ ද්‍රව මට්ටම මොනවාද පල්ලෙහාට වැටලා මෙන්න මෙයා ගන්නට එනවනේ. අන්න එයා ගන්නට ඉදිරියට මම මොකද්ද අපි ස්ටොප් වොච් එක ඔෆ් කරන්නේ. ඊට මේක කොහොම අනිත් පැත්ත ඇබේ ගහලා අනිත් පැත්ත හරවපු ගමන් හරි ඇබේ ගහලා අනිත් පැත්ත හරවපු ගමන් ස්ටොප් වොච් එක ඔන් කරනවා. හරි ඊට පස්සේ අර හයිඩ්‍රජන් පිරීගෙන මේ වතුර ටික මේකේ තියෙන HNO3 ද්‍රාවණයේ එළියට යනවනේ. එළියට ගිහලා මේ මට්ටමට ආපු ගමන් ස්ටොප් වොච් එක ඔෆ් කරනවා. ඒතකොට හැම වෙලේම වාට නියත හයිඩ්‍රජන් පරිමාවක් මේක ඇතුළට එකතු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ සුපුරුදු කතාව පාවිච්චි කරලා මොනා කරගන්නවද? මේකේ පෙළ හොයා ගන්නවා. හරි. ඉතින් මේකේ ලොකු දෙයක් නැහැ. ඉතින් මේකේ නම් අර ලොකු ඩොට් දෙන්න දෙයක්වත් නැහැ. අපේ සුපුරුදු කතාව මොකද්ද? හයිඩ්‍රජන් ප්‍රමාණය නියතයිනේ. එහෙනම් 1යට T හරි 1යට T සමානුපාතිකයි හයිඩ්‍රජන් මේ මොකද්ද? හරිද මේකට පාවිච්චි කරන්නේ මේ අර විවිධ සාන්ද්‍රණ සහිත HNO3 ද්‍රාවණ පහක්නේ. ඒතර මේකේ අර අපි කලින් කරා වගේ වාට එහෙම අවශ්‍යතාවයක් නැහැ මොනා කරගන්නද? මේකේ වාට කිසිම අවශ්‍යතාවයක් නැහැ අර කලින් කරා වගේ පරිමාවත් එක්ක සම්බන්ධයක් හදාගන්න ඕනේ නැහැ. ඇයි? ඔයා ගන්න එකිනෙකට වෙනස් සාන්ද්‍රණ පහක්නේ. දැන් අපි අර කලින් අර 1ට සමානුපාතිකයි යොදව පරිමාව කියන එක හදාගත්තේ ද්‍රාවණ දෙකක් තිබ්බා. ඒ ද්‍රාවණ දෙකක් තියෙනකොට ඒ පරිමාව වෙනස් වෙන හින්දානේ. දැන් මේකේ පරිමාව වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයා කොහොමද ගන්නෙ මොකද්ද? එකිනෙකට වෙනස් සාන්ද්‍රණ තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ආය අමුතුවෙන් වෙනම ගන්න ඕනේ නැහැ. ඔයාට කෙලින්ම මේ සමීකරණය හරහාම මේ තරක් කරලා ගන්න පුළුවන්. දැන් මේ හොඳට තේරුම් ගන්න මේ R සමානුපාතිකයි 1ට T කියන සංකල්පය මට ගන්න පුළුවන් උනේ මෙන්න මේ හැදෙන හයිඩ්‍රජන් ප්‍රමාණය අර හැදෙන ඵල ප්‍රමාණය නියත කරගත්තකින්. හරි මේ වීඩියෝ එකේ මුලම බලන්න හරි. වීඩියෝ එකේ මුලම බලන්න. ඒ වීඩියෝ එකේ මුලම තියෙනවා මොකක්ද මේ සිද්ධිය කියන එක. හරි. මොකද වීඩියෝ එකේ මුලම අපි කතා කරනවා කොහොමද අපි ඒක කරේ කියන එක. හරි නේද? හරි. එහෙනම් ඔතනින් ප්‍රැක්ටිකල් ටික ඉවරයි. ඒතර ওই වීඩියෝ එක හරි ඔයාලා ක්‍රමානුකූලව අපේ ඇත්තම කතාව පොඩ්ඩක් මම කියන්නම්. දැන් මේ වීඩියෝ එක අන්තිමට බලනකොට ඔයාලා මේ කතාව තේරෙනවා. දැන් මේක අපි හැම අවුරුද්දම කරනවා මේ චාලක රසායනයේ පාඩම නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් විදිහට කියන්නේ එක් දින සම්මන්ත්‍රණයක් විදිහට අපි චාලක රසායනයේ පාඩම කරනවා. ඒ චාලක රසායනයේ පාඩමට ඕන කරන වැදගත්ම දෙයක් තමයි මේ ප්‍රැක්ටිකල් තුන. හරි. අපි දැන් එක් දින සම්බන්ධනයක් විදිහට මේ ප්‍රැක්ටිකල් තුන කරන්නේ. එතන එක් දින සම්බන්ධනයක් විදිහට මේ ප්‍රැක්ටිකල් තුන කරනකොට ප්‍රායෝගිකව අපිට මේකට ගත වෙන කාලය සාපේක්ෂව
වැඩි හින්දා තමයි අපි මේ විදිහේ වැඩක් කරලා අපි ඒකට ගත වෙන කාලය අඩු කරගෙන ඒ කාලය හරහා තව වැඩිපුර ප්‍රශ්නයක් දෙකක් කරන මට්ටමට පොඩ්ඩක් පන්තිය හදාගන්න. හරි එහෙනම් හැමෝටම මම සුබ පතනවා. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න, වැඩ කරන්න, තමන් වැඩක් කියන එක පෙන්වන්න. එච්චරයි. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.